ජිම් යන කෙනෙක්ද? එහෙමත් නැත්නම් ෆිට්නස් ගැන හිතන කෙනෙක්ද? එහෙනම් ඔයා ගන්න ඕනේ සප්ලිමන්ට් එකක් තමයි ප්‍රී-වර්ක්අවුට් සප්ලිමන්ට් කියන්නේ. අපි කතා කරමු මොනවාද මේ ප්‍රී-වර්ක්අවුට් සප්ලිමන්ට්ස් කියන්නේ කියලා. ගොඩක් අපෙන් පාරිභෝගිකයින් අහලා තියෙපු දෙයක් තමයි මම කලින් කිව්වා වගේ වීඩියෝ එක පටන් ගන්න සෝෂල් මීඩියා හරහා මේ ප්‍රී-වර්ක්අවුට් සප්ලිමන්ට් කියන්නේ මොනවාද? සාමාන්‍ය කෙනෙකුටත් මේ ප්‍රී-වර්ක්අවුට් සප්ලිමන්ට් එකක් යූස් කරන්න පුළුවන්. ඔය වගේ ප්‍රශ්න ගොඩාක් අපෙන් අහලා තිබ්බා. මම මුලින්ම කියන්නම් ප්‍රී-වර්ක්අවුට් සප්ලිමන්ට් එකක් කියන්නේ මොකක්ද කියලා. ප්‍රී-වර්ක්අවුට් සප්ලිමන්ට් එකක් කියලා කියන්නේ ගොඩක් වෙලාවට ඔයා ෆිට්නස් සම්බන්ධයෙන් ගොඩක් සැලකිලිමත් වෙන කෙනෙක් නම්. එහෙමත් නැත්නම් ඔයා ජිම් යන කෙනෙක් නම්. තවත් විදිහකින් කිව්වොත් ඔයා නිතර එක්සර්සයිසස් කරන කෙනෙක් නම් එහෙමත් නැත්නම් ඔයා මොන හරි යෝගා වගේ දෙයක් ඔන්න ඔය වගේ දෙයක් කරන කෙනෙක් නම් සුම්බා මෙන්න මේ වගේ ගොඩක් ඇක්ටිව්ලි කරන දේවල් වලින් නිරත වෙන කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම යූස් කරන්න ඕන දෙයක් තමයි මේ ප්‍රී-වර්ක්අවුට් සප්ලිමන්ට් කියන්නේ. එතකොට ඇයි මේ ප්‍රී-වර්ක්අවුට් සප්ලිමන්ට් එකක් යූස් කරන්න ඕනේ? ප්‍රී-වර්ක්අවුට් සප්ලිමන්ට් එකක් යූස් කරන්න ඕනේ අර දැන් මම කලින් කියපු දේවල් වලට ගොඩක් ඕගලන්ට ශක්තිය ඕනේ. මේ ශරීරයේ තියෙන ජවය ශක්තිය ඒ එනර්ජි ලෙවල් එක හොඳින් පවත්වාගෙන යන්න ප්‍රී-වර්ක්අවුට් සප්ලිමන්ට් එකක් කියන්නේ ඔයාට ගොඩක් හොඳ සපෝට් එකක්. එතකොට ඔයාගේ ශරීරයේ තියෙන එනර්ජි ලෙවල් එක හොඳට බූස්ට් කරන්න. නැත්තම් එනර්ජි ලෙවල් එක හොඳින් පවත්වාගෙන යන්න සහ ඔයාගේ ફોකස් එකට ගොඩක් වෙලාවට දැන් අපි හිතමුකෝ ජිම් යන කෙනෙක් කියලා. එතකොට ඔයාට ඔයා කරන මොකක් හරි වර්ක්අවුට් එකකදී ඔයාගේ ફોකස් එක ගොඩක් හොඳට මේන්ටේන් කරන්න ફોකස් එක වැඩි කරන්න මේ ප්‍රී-වර්ක්අවුට් සප්ලිමන්ට් එකක් ඔයාට ගොඩක් උදව් වෙනවා. තවත් විදිහකින් කිව්වොත් ගොඩක් වෙලාවට දැන් වර්ක්අවුට් එකක් ඔයා කරනවා නම් ඔයා ඩේලි වර්ක්අවුට් කරන කෙනෙක් වෙන්න පුළුවන් නැත්නම් සාමාන්‍ය දවසක් හැර දවසක් මේ ජිම් එකකට යන කෙනෙක් වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඔයගලන්ගේ වර්ක්අවුට් එකේදී වර්ක්අවුට් එක අනුව ඔයගලන්ට ගොඩක් මහන්සියක් දැනෙනවා. එතකොට මේ ප්‍රී-වර්ක්අවුට් සප්ලිමන්ට් එකක් ගන්න එකෙන් ඔයගලන්ට අර ශරීරයට දැනෙන අපහසුතාවය මහන්සිය පාලනය කරන්න සහ අර මං කලින් කිව්වා වගේ ફોකස් එක වැඩි කරන්න ගොඩක් ලොකු හැකියාවක් තියෙනවා මේ ප්‍රී-වර්ක්අවුට් සප්ලිමන්ට් එකක් පාවිච්චි කරන එකෙන්. එතකොට සාමාන්‍යයෙන් ගත්තොත් මේ ප්‍රී-වර්ක්අවුට් සප්ලිමන්ට් එකක් ගන්න ඕනේ ඕගොල්ලන් වර්ක්අවුට් එක කරන්න විනාඩි 20ක හෝ 30කට කලින්. මේක දැනටමත් යූස් කරන අය දන්නවා ඇති. ගොඩක් වෙලාවට ඕගොල්ලන් ජිම් එකට හරි මොන හරි සුම්බා හරි මොන හරි වර්ක්අවුට් එකක් හරි එක්සර්සයිස් හරි කරන්න පටන් ගන්න කලින් තමයි ඔයා පටන් ගන්න විනාඩි 20කට හෝ 30කට කලින් තමයි මේ ප්‍රී-වර්ක්අවුට් සප්ලිමන්ට් එක ගන්න ඕනේ. ඒත් එක්කම තව දෙයක් මතක් කරන්න ඕනේ. මේ ප්‍රී-වර්ක්අවුට් සප්ලිමන්ට් එකක් තෝරා ගන්නකොට අනිවාර්යෙන්ම ඔයා වැදගත් වෙන්න ඕනේ මේ වැදගත් කාරණාවක් තියෙනවා සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ තමයි ඔයා හොඳ ප්‍රමිතියකින් යුත් බ්‍රෑන්ඩ් එකක් යටතේ මේ ප්‍රී-වර්ක්අවුට් සප්ලිමන්ට් එක තෝරගන්න ඕනේ. මොකද මේක ඔයාගේ ශරීර අභ්‍යන්තරයට ගන්න නිසා. ඉතින් අනිවාර්යෙන්ම මොන වගේ බ්‍රෑන්ඩ් එකක්ද? ඒ වගේම වෙළඳ පොලේ මොන වගේ නමක් දිනාගත්ත බ්‍රෑන්ඩ් එකක්ද සහ කන්ට්‍රි එක ගැන ඉතාමත්ම සැලකිලිමත් වෙන්න මේ ප්‍රී-වර්ක්අවුට් සප්ලිමන්ට්ස් තෝරා ගැනීමේදී. අපි කතා කරමු ඊට පස්සේ මොනවාද මේකේ අන්තර්ගත වෙලා තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් කියලා. හැම ප්‍රී-වර්ක්අවුට් සප්ලිමන්ට් එකකම වගේ මේ කැෆේන්, එතකොට බීටා ඇලනයින්, ක්‍රියේටින්, සිට්රුලින් මැලේට් මෙන්න මේ වගේ ගොඩක් ඉන්ග්‍රීඩියන්ට්ස් අන්තර්ගත වෙලා තියෙන තවත් ඉන්ග්‍රීඩියන්ට්ස් තියෙනවා. ඇත්තටම ගොඩක් වෙලාවට මේ ප්‍රී-වර්ක්අවුට් සප්ලිමන්ට්ස් ගොඩක් ෆ්ලේවර්ස් වලින් යනවා. ඒ කියන්නේ ඔයගලන්ට ප්‍රියමනාප වෙන්න මේක බොන්න. ඒත් එක්කම කතා කරොත් මෙන්න මේ කියන common ingredients වලින් ඔයාලට ලැබෙන benefits තියෙනවා. එකක් තමයි ශරීරයේ එනර්ජි එක හොඳින් boost වෙන්න. ඒ වගේම තමයි මේ muscle function එකට support කරනවා. ඒ වගේම muscle recovery එකට. ඒත් එක්කම මානසික ඒකාග්‍රතාවය. මම අර කලින් ඔයගලොත් එක්ක කතා කරන්නේ focus එක කියන දේ. එතකොට ඔයගලන් workout එකක් කරත්, ඔයගලන් gym යන කෙනෙක් වුණත් මොන fitness සම්බන්ධ දෙයක නිරත වුණත් ඔය focus එක කියන දේ ඉතාමත්ම වැදගත්. එතකොට අන්න ඒ දේවල් වලට ගොඩක් සපෝට් කරනවා මේ ප්‍රී-වර්ක්අවුට් සප්ලිමන්ට් එකේ මම අර කලින් කතා කරපු ඒ එක් ඉන්ග්‍රීඩියන්ට්ස් වලින්. ඒ වගේම බ්ලඩ් ෆ්ලෝ එකට ඒ වගේම කියන්න ඕනේ අර මම කලින් කිව්වා වගේ මේ මෙන්ටල් ක්ලැරිටි එක කියන දේ ඉතාමත්ම වැදගත් වෙනවා.
ඕගොල්ලන් ගොඩක් ඕගොල්ලන්ගේ ශරීරය වෙහෙසන කෙනෙක් නම්. ඉතින් මෙන්න මේ දේවල් තමයි ඕගොල්ලන්ට මේ ප්‍රී-වර්කවුට් සප්ලිමන්ට් එකකින් මේන්ලිම ලැබෙන බෙනිෆිට්ස් වෙන්නේ. මම මේ කතා කරේ ඔයගොල්ලොත් එක්ක ඒ කොමන් ඉන්ග්‍රීඩියන්ට්ස් වලින් ඔයගොල්ලන්ට මොනවද හම්බෙන බෙනිෆිට්ස් කියලා. එතකොට තවදුරටත් කතා කරෝතින් ඊටත් අමතරව අර මම කලින් කිව්වා වගේ එනර්ජි ලෙවල් එක වැඩි කරනවා. ඒ වගේම වර්ක්අවුට් පර්ෆෝමන්ස් වැඩි කරනවා ප්‍රී-වර්කවුට් සප්ලිමන්ට් එකකින්. කලින් මම කිව්වා වගේ ෆෝකස් එක ඒ වගේම ගොඩක් වෙලාවට මේ ෆෝකස් එක නැති වෙලා යනකොට සමහර වෙලාවට අර ශරීරයට දැනෙන අපහසුතාවය වැඩි වෙනවා. එතකොට මහන්සිය වැඩි වෙනවා. ඉතින් මෙන්න මේ දේවල් වලට ප්‍රී-වර්කවුට් සප්ලිමන්ට් එක ඉතාමත්ම උදව් වෙනවා ඔයගලන්ට ඔයගලන්ගේ වර්ක්අවුට් එක පුරාවටම එනර්ජි ලෙවල් එක තියාගෙන ඉන්න. ඒ වගේම මසල් පම්ප්ස් වැඩි දියුණු කරන්න, ඒ වගේම මසල් රිකවරි එකටත් ඉතාමත්ම වැදගත් වෙනවා මේ ප්‍රී-වර්කවුට් සප්ලිමන්ට් එක. ඉතින් මම දැන් කියන්න යන්නේ ඕගොල්ලන්ට supplementwall.lk අපේ ආයතනයේ මිලදී ගන්න හැකියාවක් තියෙන 100% ඔතෙන්ටික් ඉතාමත්ම හොඳ කන්ට්‍රීස් වලින් තමයි අපි මේ දේවල් ඕගොල්ලන්ට ගෙන්වලා බෙදා හරින්නේ. ඉතින් ඒ බ්‍රෑන්ඩ්ස් ගැන කතා කරොත් මේ වෙනකොට අපි ළඟ Celiuco, Mammoth, Six Star ඒ වගේම Muscle Tech වගේ හොඳ සප්ලිමන්ට්ස් මේ බ්‍රෑන්ඩ්ස් යටතේ ඔයගලන්ට ප්‍රී-වර්කවුට් සප්ලිමන්ට්ස් මිලදී ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන්ම මම අර කලින් කිව්වා වගේ ප්‍රොඩක්ට් එකේ ප්‍රමිතිය ගැන සැලකිලිමත් වෙන්න. ගොඩක් වෙලාවට ගොඩක් දෙනෙක් ඒක සැලකිලිමත් වෙන්නේ නැහැ. ප්‍රමිතිය ගැන සැලකිලිමත් වෙන්න, නිෂ්පාදිත රට මොකක්ද කියන දේ ගැන හොයලා බලන්න. ඒ අනුව මේ ප්‍රී-වර්කවුට් සප්ලිමන්ට් වගේ දෙයක් තෝරගන්නවා නම් ඉතාමත්ම හොඳයි. ඔව්, අපි ඊළඟට කතා කරමු මේ ප්‍රී-වර්කවුට් සප්ලිමන්ට් එකක් කොහොමද ඔයා යූස් කරන්නේ කියලා. අපි බලමු මොනවාද ඔයගලන් සැලකිලිමත් වෙන්න ඕනේ කාරණා සහ කොහොමද මේක යූස් කරන්න ඕනේ. ඒ කියන්නේ මේ ප්‍රී-වර්කවුට් සප්ලිමන්ට් එක කොහොමද යූස් කරන්න ඕනේ කියලා. මේකෙන් ඔයා මතක තියාගන්න එක ස්කූප් එකක් තමයි ඔයා දවසකට ගන්න ඕනේ. එක වරකට එක ස්කූප් එකයි ගන්න. ඒ වගේම විනාඩි 20කට හෝ 30කට 20-30 මිනිට්ස් වලට කලින් තමයි, ඒ කියන්නේ වර්ක්අවුට් එක කරන්න විනාඩි 20ක් හෝ 30කට කලින් තමයි ප්‍රී-වර්කවුට් සප්ලිමන්ට් එක ඔයා ගන්න ඕනේ. මේක ගන්නකොට ගොඩක් හොඳයි ඔයා ඔයාගේ ඒ කියන්නේ මීල් එකක් එක්ක ගන්නවා නම් සහ සමහර අය මේක මේ empty stomach, ඒ කියන්නේ හිස් බඩත් මේක ගන්න අවස්ථා තියෙනවා. හැබැයි ගොඩක් හොඳයි ඔයා ලයිට් ස්නැක් එකක් එක්ක මේක ගන්නවා නම්. අනිත් එක තමයි මේක ගන්නකොට ඔයා මතක තියාගන්න ඕනේ වැදගත්ම කාරණාව තමයි ඔයා මොකක් හරි හෙල්ත් කන්ඩිෂන් එකක ඉන්න කෙනෙක් නම්, ඔයා මොන හරි මෙඩිසින්ස් ගන්නවා නම් අනිවාර්යෙන්ම ඔයා ඩොක්ටර් කෙනෙක්ව කන්සල්ට් කරලා ඒ අනුදැනුම ඇතුව තමයි මේ ප්‍රී-වර්කවුට් සප්ලිමන්ට් එකක් ගන්න ඕනේ. අන්න ඒ ගැන සැලකිල්ලක් දක්වන්නම ඕනේ. ඉතින් ප්‍රී-වර්කවුට් සප්ලිමන්ට් ගැන මම හිතන්නේ ඔයගලන්ට යම් අදහසක් එන්න ඇති කියලා මම හිතනවා. මොකද ගොඩක් දෙනෙක් අපෙන් අහපු දෙයක් නේ මේක සාමාන්‍ය කෙනෙක්ට යූස් කරන්න බැරිද කියලා. ගොඩක් වෙලාවට ප්‍රී-වර්කවුට් සප්ලිමන්ට් එකක් යූස් කරන්න සුදුසුම ගොඩක් වෙලාට මේ ශරීරයේ වෙහෙසන, විශේෂයෙන් මේ වර්ක්අවුට් වගේ දේවල් කරන සහ ජිම්, ෆිට්නස් මෙන්න මේ වගේ ඕනෑම ක්‍රියාවලියක සම්බන්ධ වෙන කෙනෙකුට තමයි ප්‍රී-වර්කවුට් සප්ලිමන්ට් එකක් සුදුසු වෙන්නේ. ඉතින් මම හිතන්නේ ඔයගොල්ලන්ට යම් දැනුමක් මේ වීඩියෝ එකෙන් හම්බ වෙන්න ඇති ප්‍රී-වර්කවුට් සප්ලිමන්ට්ස් ගැන. ඉතින් අපි ඉදිරියට බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලන්ට මේ එක් ප්‍රොඩක්ට් එක ගැන මේ බ්‍රෑන්ඩ්ස් වල එන කතා කරන්න. ඉතින් අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා විශේෂයෙන් මතක් කිරීමක් කරනවා. ඉතින් ඒත් එක්කම කියන්න ඕනේ ඔයගොල්ලන්ට මේ සප්ලිමන්ට්ස් වලට අමතරව ඕනෑම සප්ලිමන්ට් එකක්, විටමින් එකක් ඔයාට පුළුවන් 100% ඔරිජිනල් ප්‍රොඩක්ට් එක supplementwall.lk අපේ ආයතනයෙන් මිලදී ගන්න. ඒ වගේම මතක් කරන්න ඕනේ ඔයාගේ බාහිර සුන්දරත්වය ගැන හිතන කෙනෙක් නම් ඔයාට පුළුවන් 100% ඔරිජිනල් කොස්මෙටික් නිෂ්පාදනයන් cosmetics.lk ආයතනයෙන් මිලදී ගන්න. ඉතින් මේ මතක් කිරීම කරන්න ඕනේ. අපි ඒ අදාළ ලින්ක්ස් උත් ඔයගලන්ට සඳහන් කරන්න. ඒ වගේම තමයි ඔයගලන්ට මේ වීඩියෝ එක සම්බන්ධයෙන් හෝ මේ ප්‍රොඩක්ට්ස් ගැන මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම්, මොනෑම හෝ ගැටලුවක් තියෙනවා නම් ඕනෑම වෙලාවක පුළුවන් ඔයගලන්ට අපේ දුරකථන අංකයන් හරහා අපිව සම්බන්ධ වෙන්න, නැත්නම් සෝෂල් මීඩියා හරහා අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ වගේම වීඩියෝ එකක් අරගෙන අපි නැවතත් එනකම් අදට සමු ගන්නවා. සියලු දෙනාටම සුබ දවසක්.